Hi guys, welcome back to the Life with Delicious YouTube channel. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද පරාට ලේසියෙන්ම හදාගන්නේ කියලා. මේ පරාට හදන එක rocket science එකක් නෙමෙයි. අපිට මේක ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා කඩෙන් ගන්න පරාට වල ගොඩාක් තෙල් දාලා තෙල් බේරෙනවා. ඉතින් අපි එහෙම කන්න හොඳ නෑ. අපේ සෞඛ්‍යයට එහෙම කෑම ගෑවොත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තෙල් අඩුවෙන් ලේසියෙන් කොහොමද පරාට එකක් බිත්තර පරාටයක් හදාගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. හරි, දැන් අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ මේ පරාට එක හදාගන්න. පාන් පිටි ග්‍රෑම් 500ක් අවශ්‍ය වෙනවා. බිත්තර එකක්, ලුණු තේ හැඳි එකමාරක් විතර, උණු වතුර කියන්නේ ගොඩාක් රස්නේ වතුර නෙමෙයි මද රස්නේ උණු වතුර. ඊළඟ පොල් තෙල් මේස හැඳි 5ක් පමණ අපිට අවශ්‍ය වෙනවා. මේ ලුණු තේ හැඳි එකමාර දාලා හොඳින් පිටි ටික මේ ලුණු ටික කවලම් කරගන්න එක තමයි කරන්න ඕනේ. මෙතනදී අපි හොඳින් මේ පිටි ටිකත් එක්ක ලුණු ටික කවලම් කරගත්තේ නැත්නම් අපිට මේ සමහර පරාට වලට ලුණු රසය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ලුණු ටික හොඳින් කවලම් කරගැනීම ඉතා වැදගත්. ඊළඟට අපි කරන්නේ මේ පොල් තෙල් මේසඳි 3ක් විතර මේ පිටි ටිකට එකතු කරගන්නවා. ඊළඟට අපි බිත්තරයකුත් මේ වෙලාවෙම එකතු කරගන්නවා. බිත්තරයක් එකතු කරන එකෙන් වෙන්නේ මේ පරාට එක හරි soft smooth විදියට අපිට මේක හදාගන්න පුළුවන් වෙනවා මේ බිත්තරයක් එකතු කරන. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බිත්තරයක් එකතු කරගන්න. ඒකෙන් හොඳ ස්මූත් ගතියක් එනවා. ඊළඟට අපි හදාගත්ත මද රස් උණු වතුර තියෙන්නේ. මද රස් උණු වතුර ස්වල්පයකින් එකතු කරලා මේ පිටි මිශ්‍රණය හොඳට අනා ගන්න ඕනේ. වතුර වැඩි කරගන්න හොඳ නැහැ. පොඩ එකතු කරලා හිමීට තමයි මේක අපි කරන්න ඕනේ. මොකද ඒකෙන් තමයි ඒකේ හරි ටෙක්ස්චර් එක එන්නේ. පරාට එකේ. ඔයගොල්ලෝ දන්නවනේ කඩෙන් ගන්න පරාට වල හරි ස්මූත් ගතියක් තියෙනවනේ. අන්න ඒ ගතිය එන්න අපි මේක හොඳට හිමීට අනා ගන්න ඕනේ. උණු වතුර පොඩ එකතු කර. මේ ආකාරයට අපි විනාඩි 15ක් විතර මේක හොඳට නීට් කරගන්න ඕනේ. ඒකෙදි මේක මේ හරියට වතුර ටික මික්ස් වෙලා පිටි මෝලිය හැදෙනකොට මේ අතේ තියෙන පිටි ටිකත් අතේ ඇලිලා තියෙන පිටි ටිකත් ගැලවිලා යනවා. ගැලවිලා මේ මෝලියට එකතු වෙනවා. ඇලෙන්නේ නැහැ පිටි මෝලිය. මේ පිටි ටික හොඳට නීට් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට පිටි මෝලිය බලා ගන්න පුළුවන්. මේ බලන්න හොඳට නීට් වුණාට පස්සේ පිටි මෝලිය තියෙන විදිහයි flexible smooth. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක රෙස්ට් එකේ තියන්න ඕනේ. ඒකට අපි මේ පිටි මෝලිය අනාගත භාජනයට පොල් තෙල් ටිකක් ඉහ ගන්න ඕනේ. ඊළඟට මේ පිටි මෝලිය වඩේටත් පොල් තෙල් ගා ගන්න ඕනේ. මම මේ කරන්නේ මම පොල් තෙල් ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරලා ඊළඟට මම තෙත රෙදි කඩකින් මේක වහලා තියෙනවා. වහලා හරියටම පැයක් පමණ මේක රෙස්ට් කරවන්න ඕනේ. පැයක් විතර රෙස්ට් එකේ තියාගත්ත මේ පිටි මෝලිය අපි කුඩා බෝල වලට කඩා ගන්න ඕනේ. මම කඩාගත්තේ මෙන්න මේ සයිස් එකට තමයි. ඔයගොල්ලන්ට ඕන නම් තව මේක කුඩා කරන්න පුළුවන්. මේ සයිස් එකට ගත්තොත් අපිට සාමාන්‍යයෙන් පරාටගේ සයිස් එක ඔයගොල්ලෝ දන්නවා. ඒ සයිස් එකට පරාට එක හදාගන්න ලේසි. මේ තියෙන අපි අර පිටි මෝලියෙන් හදාගත්ත කුඩා පිටි බෝල ටික. නැවතත් අපි මේ පිටි බෝල ටික පැය භාගයක් විතර රෙස්ට් කරවන්න ඕනේ. ඉතින් අපි පොල් තෙල් ටිකක් ස්ප්‍රේ කරගෙන නැවතත් අර තෙත රෙදි කඩෙන් මේක වහලා තියන්න ඕනේ පැය භාගයක් යනකම්.
පරාට එක හදාගන්න කලින්. මේ භාගයක් ගියාට පස්සේ පිටි බෝල ටික මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි මේ පරාට ටික හදාගන්න තමයි සූදානම් වෙන්නේ. ඒකෙදි අපි මුලින් මේ පිටි බෝල ටික තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරගෙන රොටිය වගේ සාමාන්‍ය ගානට තුනී කරගන්න. පොඩි රොටියක් වගේ අපි හදාගන්න. මොකද අපි මේක එකපාර ලොකුවට රොටිය හදාගෙන පරාට එක හදාගන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගියොත් මේක අමාරුයි තුනී කරගන්න. ඒක නිසා සාමාන්‍ය ගානට තුනී කරලා ටික වෙලාවක් විනාඩියක් දෙකක් තියලා තමයි අපි ලොකුවට තුනී කරගෙන රොටිය හදාගන්න හදන්නේ. බෝල ටික මද වශයෙන් තුනී කරගත්තට පස්සේ අපි මේ පොඩි රොටිය අරගෙන මේකට තෙල් ටිකක් ස්ප්‍රේ කරලා අපි මේක ලොකුවට රොටියක් වගේ මේක හොඳින් ඇද ගන්න ඕනේ. ඇත්තට මම පෑන්ට්‍රි එක තමයි පාවිච්චි කරේ. පෑන්ට්‍රි එක පාවිච්චි කරනවා නම් ලේසි. පෑන්ට්‍රි ටයිල් එක මේ පිරිසිදු කරගෙන ඒකට පොල් තෙල් ටිකක් ගාලා හොඳින් ඇද ගන්න පුළුවන්. නැත්තම් මේ ලෑල්ලකුණත් කරගන්න පුළුවන්. ඊට වඩා ලේසි පෑන්ට්‍රි එකේ ටයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. උඩට රොටිය හදාගෙන මේක හතර පැත්තේ මෙන්න මේ ආකාරයට නමා ගන්න ඕනේ. නමාගෙන ආයෙ අපි මේක විනාඩි 5ක් 10ක් වගේ පැත්තකින් තියලා තියන්න ඕනේ. මෙහෙම කරන්න හේතුව ඔයගොල්ලෝ දන්නවා පරාටයක් ගත්තාම මේකේ ලේයර්ස් තියෙනවා. ඒ ලේයර්ස් ටික අපි හදාගන්නේ මෙන්න මේ නමන විදිහෙන්. මේක ඔයගොල්ලන්ට වීඩියෝ එක බලුවම ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද මේක නමා ගන්න කියලා. මේ ආකාරයට ඔක්කොම නමාගෙන මුලින්ම නමන්න ගත් එක ඉස්සෙල්ලාම අපි අරගන්නවා. දැන් අපි මේ හතරස් කොටුවට නමාගත් පිටිගුලියෙන් අපි මේ පරාට එක හදන්න යන්නේ. මේකෙදි මම ඔයගොල්ලන්ට පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා. මේ හතරස් කොටුවට නමාගත් එක එක පාරට දිග අරගන්න යන්න එපා. මොකද ඒක සමහර විට එක පාරට දිග අරගන්නත් පුළුවන්. නමුත් ඔයගොල්ලන්ට ලේසි ක්‍රමයක් කියන්නම් මේක පොඩ්ඩක් තුනී කරගන්න. පොඩ්ඩක් තුනී කරගෙන ආයෙ පැත්තකින් තියලා ඔක්කොම ටික ඉවරුණාට පස්සේ එහෙම තුනී කරගෙන විනාඩියක් දෙකක් විතර ගියාට පස්සේ මෙන්න මේ ආකාරයට හොඳින් තුනී කරගෙන ඇද ගන්න. අර විදිහට විනාඩියක් දෙකක් අර රෙස්ට් එකේ තිබ්බහම අපිට මේක කැඩෙන්නේ නැතුව ඉතා තුනියට ඇද ගන්න ලේසි. ඒක නිසා තමයි එහෙම තිබ්බේ. නැත්නම් එකපාර තුනී කරගන්න ගියහම සමහර විට මේක සිදුරු වෙන්න බලනවා. මේ පරාට එක උයා ගන්න අපි පාවිච්චි කරන්නේ non stick pan එකක්. ඉතින් ඔයගලන්ට පුළුවන් රොටි තැටියක් ඒ වගේ මේක පුච්ච ගන්න පුළුවන් සයිස් එකට තියෙන තැටියක් පාවිච්චි කරන්න. මේක මේ කුක්කී එකගෙන එනකොට ක්‍රිස්පි ගතියක් එනවා. හරි ස්මූත් ක්‍රිස්පි ගතියක් එනවා. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක හදනකොට. ඔයගොල්ලන්ට පේනවා නිකන් මේක අල්ලනකොට හරියම ක්‍රිස්පි ස්මූත් ගතියක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න මේ විදිහට පරාට ගෙනවා නම් හරියටම හරි.
මේ ආකාරයටම ඉතුරු පරාට ටිකත් මම මේ විදිහටම හදාගත්තා. දැන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද මේ පරාටයකින් විතර පරාටයක් හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් මේ හතරස් කොටුවට හදාගත්ත පිටි මෝඩි අපි දිග අරගත්තට පස්සේ මහ දෙයක් නෑ. ඒකට අපිට කරන්න තියෙන බිත්තරයක් එකතු කරලා හතර පැත්තෙන් ආයෙ නමලා බිත්තර පරාටක හදාගන්න තියෙනවා. මහ දෙයක් නෑ. දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේනවා කොහොමද මම කරන්නේ කියලා. පරාට එක දිග අරගෙන ඒකට බිත්තරේ දාලා ඊට පස්සේ ලුණු ගම් මිරිස් කෑලි මිරිස් ඊළඟට ලුණු පොඩ්ඩක් දාලා ඒක හතර පැත්තෙන් නමාගෙන පෑන් එකට දාලා අපිට මේක උයා ගන්න පුළුවන්. මෙතනදී මම ඔයගොල්ලන්ට පෙන්වන්න ලේසි වෙන නිසා තමයි මම මේ පෑන් ටොප් එක උඩ තියලා මේක කරන්නේ. නමුත් ඔයගොල්ලෝ රොටි එක පෑන් එකට දාලා ඊට පස්සේ පෑන් එකේ තියේදී තමයි බිත්තරේ දාලා හදාගන්න. එතකොට ලේසියි ඔයගොල්ලන්ට. නැත්තම් අර බිත්තරේ දැම්මට පස්සේ පෑන් එකට මූ කරනකොට සමහරට අමාරුයි ඒක. ඒක නිසා රොටි එක පෑන් එකට දාගෙන ඊට පස්සේ බිත්තරේ දාලා අවශ්‍ය කලමනා ටික දාලා හතර පැත්තෙන් නමා ගන්න. එතකොට ඒක උයාගත්තාම ඒක තමයි බිත්තර පරාට. මේ තියෙන්නේ අපි හදාගත්ත බිත්තර පරාට එක. ඉතින් කඩේ බිත්තර පරාටයකට වඩා මේ අපේ අතින් හදාගත්ත බිත්තර පරාටයි රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පරාට ටික. දැන් මම මෙන්න මේ කරන විදිහට ඔයගොල්ලොත් කරන්න. මොකද එතකොට අපි අර හතරට නැමුනේ මේ පරාටකේ ලේයර්ස් හදා ගන්න ඕන නිසා මේ ලේයර්ස් ටික එකිනෙකින් වෙන් වෙලා පරාට එක ඇතුලේ පේන්න හදාගන්න මෙන්න මේ ආකාරයෙන් කරන්න ඕනේ. මේ ඔයගොල්ලන්ට දකින්න තියෙන අපි හදාගත්ත පරාට ඊළඟට බිත්තර පරාට ටික අපිට පුළුවන් මේක චිකන් හොදි එක්ක පරිප්පු ඒ වගේ කරි එකක් එක්ක අපිට මේක රස බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මේක හදලා බලන්න. කඩේවට වඩා හරිම රසවත්. හදලා කමෙන්ට් එකක් දාන්න කොහොමද හරියට ආවද කියලා. ඉස්සරහට තව පරාට රෙසිපි ඔයගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ දවසක්.